2027 ලැබුව විතරයි මම හිතාගත්තා මගේ ජීවිතේ කොහොම හරි මේ අවුරුද්දේ නම් ගේමක් ගහනවාමයි කියලා. ඉතින් එහෙම හිතාගෙන වැඩ කරන්න පටන් ගත්ත විතරයි ලෝක නායකයෝ ටිකත් පටන් ගත්තා යුද්ධ කරන්න. ඒකෙන් උනේ අපේ පුංචි ශ්‍රී ලංකාව කියන රටේ මිනිස්සු ටික බය වුණා එයාලගේ තෙල්වල ඉස්සරහට අඩුවක් එහෙම නැත්නම් මිල වැඩිවීමක් වගේ වෙයි කියලා. ඉතින් ඒ නිසාම මිනිස්සු කරේ එයාලා ළඟ දැන්ට තියෙන තෙල් ටැංකිය වල පුරවගෙන තව තවත් තෙල් එකතු කරන්න පෝලිං හදාගත්තා. ඉතින් මේ වෙලස්සෙම තමා හොස්ටල් එකේ හිටපු අපේ පුරයත් අපේ ගෙදර ආවේ. ඉතින් දැන් කොහමද අපේ ගමේ තියෙන වටපිටාවත් උට පෙන්නන්නේ. ඉතින් එහෙම එකේ අපේ බයික් එකේ තෙල් තිබ්බේ ටිකයි නිසා මම ඕන එකක් කියලා පුරයවත් දාගෙන ගියා අපේ ළඟම තියෙන සෙඩ් එකට. ඉතින් යන අතරතුර අපේ ගම් වටේට තියෙන ලස්සන තේ වතු කඳු පන්ති මම ඉතින් පොඩ්ඩක් රහ කරලා විස්තර කරලා කිව්වා. ඉතින් අපි ගෙදර ඉඳන් සෙඩ් එකට යනකම්ම තිබ්බේ මෙන්න මේ වගේ ලස්සන පාරක්. ඔයාලත් බලන්නකෝ. ඉතින් යනකම්ම පුරයනම් කට පියව්වෙම නෑ මේ පාරේ වංගු වැඩි කියලා. වංගු කියන්නේ අපේ පාරේ තියෙන ගොඩාක් වංගු. ඉතින් 18 වංගුව හදන්න කලින් මේ වංගු ටික දැක්කේ නැති කියලා තමයි පුරයනම් නිතරම ඇහුවේ. අර ඈතින් තියෙන කඳු තියෙන්නේ. ඒ කඳු පන්ති වලින් තමයි අපේ මේ පුංචි ගම්මානේ වට වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් කුඹුර වල ගොයන් කපන කාලේ. ඉතින් ගොයන් කපන එක වගේම ගොයන් පාගන එකත් මේ දවස්වල ගමේ හැමතැනම වගේ දකින්න පුළුවන්. ඉතින් මං කියන්නේ බොරුද කියලා ඔයාලා බලන්නකෝ මේ පාරේ දෙපැත්තෙම තියෙන පිදුරු ගොඩවල් තියා. ඉතින් මේ කුඹුරයෙන් එහා පැත්තේ තමයි අපේ ගමේ පන්සල. ඒ කියන්නේ ශ්‍රී සුධර්මාරාමය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක නම් පේන්නේ නැහැ. මොකද මේ කුඹුරයෙන් එහා පැත්තට යන්න එපා. ඉතින් ඔයාලත් බලන්නකො මෙතෙන් එහාට ගමේ මේ වගේ තියෙන ලස්සන තැන්. ඉතින් මේ පහුවෙන් තුන්මං හන්දියෙන් අපි මේ යන්නේ බෝධනීය මාර්ගයේ පැත්තට. අර ඇත්ත
එන්න කඳු පන්තියේ පාමුල තමා මම පුංචි කාලේ ගියපු ඉස්කෝලේ තියෙන්නේ. මේ තියෙන්නේ කොටබල ජාතික පාසල. කොටබල කියද්දි නම් පුරයට මතක් වෙන්නේ ශාමින්ද අයියව. ඒ කියන්නේ කොටබල ශාමින්දව. පුරයත් ඉතින් හදිසියෙම තනියම ආපු ගමනන්නේ. නැත්තම් මේ ගමන්ට චින්තුවා, ලකා, ශමිදු, සඳරු ඒ කට්ටියගෙන් තවත් නම් තියෙනවා. කවන්නේ ඒව මතක් ගන්න ඕනේ. ඒ කට්ටියත් එනවා ඉතින්. ඔහොම ඉතින් කොහොම හරි අපි ඉතින් සෙඩ් එකටම ගියා. බාද්දි තෙල් පොලිමක් නම් තිබ්බේ නැහැ. අපි ගිහිල්ලා තෙලොත් ගහගෙන එහෙම ආවේ. ඉක්මනින්ම ගෙදරට. මොකද ඊළඟට අපි යන්න ප්ලෑන් කරේ නාන්න ළඟම තියෙන නිල්වලගන්ගේ බ්‍රාන්ච් එකකට. ඉතින් කොහොම හරි මේ යකඩ පාල මොකද්ද කියලා නම් ඇහුවා. ඒක නම් කියන හරිම නම නෑ ඉතින්. ඒකත් පහු කරා අපි ඉතින් අපේ ගමේ තියෙන පුංචි ගෙදරට ආවා.